යන්න මේක ඇතුලේ ඉනර් ට්‍රිම්ස් ටික අයින් කරගන්න එක. ඇතුලේ ක්ලීන් කරගන්න ඉතින් ඇතුලේ ඔක්කොම කැල් ටික ගලවන්න එපා. හරි. එතකොට මම පටන් ගන්න ඉස්සල්ලාම දකුණු පැත්තේ ඉනර් ට්‍රිම්ස් වලින්. මේක ඉස්සල්ලාම ගලව ගන්න ඕනේ දකුණු පැත්තේ ස්පීකර් ට්‍රේ එක. ස්පීකර් ට්‍රේ එක ගලවුවට පස්සේ තමයි කාඩ් ඉනර් ට්‍රිම් එකයි මෙතන මඩ් ගාඩ් එකට මඩ් ගාඩ් එකේ කවර් එකයි ගලව ගන්න පුළුවන් වෙන්නේ. මේ හැම එකක්ම සෙට් වෙලා තියෙන ඇනවලි. පේනව නේද? පරම ස්පීකර් එකක් තියෙන්නේ. මෙන්න මේක තමයි මේක ලැච් එක පිටිපස්සේ සීට් එක හරු වෙන ලැච් එක. මේක දිරලා මේ කූර නිකන් පරණඩලා වගේ ගිහිල්ලා තියෙන්නේ. කරන්න දෙයක් නැහැ. මේක අපි අලුතෙන් හදන්න ඕනේ. දැන් තියෙන්නේ කාපට් එක අයින් කරගන්න එක. පේනවනේ තින් ජරාව. කාපට් එක අයින් කරාට පස්සේ ඇතුලේ මෙන්න මේ වගේ තව කාපට් එකක් තියෙනවා. හරි කවන්නේ. මේක මේ වාහනේ ඕජෙල්ලා අප කාපට් එක මම හිතන්නේ ඒක ගන්නම දෙයක් නැහැ. මේ කාපට්ස් දෙකම අයින් කරලා විසික් කරලා දාන්න. හරි. මේ මොකෙන්ද කෑවවල. හරි. ඊට පස්සේ මෙන්න මේ ට්‍රිමින් එක අයින් කරන්න ඕනේ. මේ ට්‍රිමින් එක අයින් කරාට පස්සේ ආම්රෙස්ට් එක අයින් කරාට පස්සේ ඇස්ට්‍රේ එකත් මොකද වැඩ. ආම්රෙස්ට් එකයි මෙන්න මේ සීට්ස් එක වෙනම අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ ගේම ඉවරයි. ගෙදර නෙවෙයි මේ කරන වැඩි. හරි.